මෙන්න යලිත් ගායනට අද සම්දර්ශන වේදිකාවේ කාර්ය බහුලතම අංක 1 යෞවනයේ ගිහඬ කියලා අමුතුවෙන් කියන්න නොමනාවක් නැහැ. එමනම් මෙන්න සිළු සෑම දිනකම නැගෙන වේගවත් අත්පොලසන් හඩමැද පර්පල් රේන්ජ් සමග ගායනට ගායන ශිල්පී දිමංක විල්ලාලගේ. Thank you සුජීව අයියේ වාට ජයන් ජය වේවා. අපි අවුරුදු ගානක් තිස්සේ හම්බෙන අපේ ප්‍රවීණ නිවේදන ශිල්පියා. ඒ වගේම මගේ සහෝදරිය ඉන්නවා. කොච්චි කිව්වහම තමයි කොච්චිගේ හඬ ඇහෙනවා. අර ඈතටම. හරිද? මම ශේෂ්ත්‍රයට ආපු කාලේ ඉඳලම ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට මට ගොඩාක් ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. ජය වේවා ඔයගොල්ලෝ හැමෝටම එනවා අන්තිම ගීතයට. ප්‍රදීප් අක්කගේ ඩාන්සින් ටීම් එකත් එක්ක ජය වේවා. ලතාවේ නටන ඔලිඳ ලතාවේ හැඩට මුලාවී දපනේ වැටුනේ මමනේ අනගසිනා පානේ තඟ කියන කතාවේ රහට මුලාවී කඩන් වැටුනේ මමනේ කමක් නෑ සපයි ඔබේ දැකුම පවා දැන් නාරි ලතාවේ මට නම් කියවු ලතාවේ නටන ඔලිඳ ලතාවේ හැඩට මුලාවී අපනේ රටුනේ මමනේ අතුසල මහරගම රැනිදියහනේ එදිනම මා පෙම්මදිරා මතින් මත් වී ගියා තැඟි බඳුන බිඳුනා පපුවේ කුලිඟු දැවුනා මේ මට ඔබම ඔබිනා බව සුළඟ පවා යුවා වසඟ වෙලා පියවා සිත දෙක්වී ගියා අපර විසේ සිඳුනා එමක ගැඹුර දැනුණා ඔබම මගේ කුලගන වී සසර පුරා දැඳුණා කට්ටිය පියවු ලතාවේ සඳන හැඩට මුලාවී දපනේ වැටුනේ මමනේ අනගසිනා පානේ තඟ කියන කතාවේ රහට මුලාවී කඩන් වැටුනේ මමනේ තමක් නෑ සපයි ඔබේ දැකුම පවා දැන් නාරි ලතාවේ